කෝටි ලක්ෂයක් සක්වලකට බලපවත්වන බුද්ධ රාජ්‍යයේ මේ සුවිශේෂී ධාතුන් වහන්සේලා 7 4 නමක් මේ චූටි රටට තීන්දුව වෙන්න මේ රට කොච්චර බල සම්පන්නද. ඉතින් එහෙමනම් මේ ලෝකෙ කොහේ ඉපදුනාටත් වඩා ලංකාවේ පින් කරන්න බැරිද? ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාට තනියම එක තැනක වඳින්න පුළුවන් තැනක් තියෙනවා නම් ඒ තියෙන්නේ ලංකාවේ. අකු ධාතුන් වහන්සේලා දෙනමගෙන් එක නමකට වැඳ ගන්න අවස්ථාව තියෙනවා නම් ඒ ලංකාවේදී විතරයි. දකුණු අකු ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ ලංකාවේ. වාම අකු ධාතුන් වහන්සේ කොහේ වැඩ ඉන්නවද කියලා කවුරුවත් දන්නේ නැහැ. නමුත් පුංචි සටහනක් ධර්මයේ තියෙනවා වැඩ ඉන්නේ බඹලව කියලා. ඉතින් එහෙ ගිහිල්ලා වාම අකු ධාතුන් වහන්සේට වඳින්න අපිට තව කොච්චර කල්යයිද දන්නේ නැහැ. බඹලව යන්න එපේ. දළදා වහන්සේලා 4 දෙනමක්ම ලංකාවේ වැඩ ඉන්නවා. එහෙනම් පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ විශාලතම සර්වඥ ධාතුන් වහන්සේ ලංකාවට තමයි දුන්නේ ලලාට ධාතුන් වහන්සේ. හිතලා බලන්න ලලාට ධාතුන් වහන්සේ වැඳගෙන පින් කරගන්න ඕන නම් කොච්චර ඈත රටක හිටියත් ලංකාවට එන්න ඕනේ නැද්ද? ලක්ෂ ගාණක් වියදම් කරගෙන ලංකාවට එන්න ඕනේ. මේ කෝටි ලක්ෂයක් සක්වලේ කෙරවලේම බඹතලයේ ඉන්න දෙවියෙක් නමුත් ලලාට ධාතුන් වහන්සේ වඳින්න ලංකාවට එන්න එපේ. බ්‍රහ්මයෙක් නමුත් එන්න එපේ. නමුත් අපිට මේ ධර්ම දේශනාව ඉවර වෙලා දැන් මෙහෙම්මම සේරුවාවිල යන් කියලා හිතුනොත් හෙට උදේ එළි වෙන්න කලින් අපි ලලාට ධාතුන් වහන්සේ වඳිනවනේ. තේරෙනවද ලංකාවේ ඉපදිලා තියෙන වාග්ය කොච්චරද කියලා? ආන් ඒකයි මම කිව්වේ මෙහෙ ඉපදුනේ හොඳට හම්බ කරන්න කියලා. හොඳට හම්බ කරන්න පුළුවන් තැනක ඉපදුනාට බොහෝ දෙනා ගෙනාපු ටිකත් වියදම් කරලා තමයි යන්නේ. හරියට නිකන් සූදු පොලකට ගියා වගේ. ප්‍රඥාවන්තයා විතරයි ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ආන් ඒක නිසා භාග්‍යතුන් වහන්සේ හැර මට සරණක් නැහැ කියලා කල්පනා කරාම මේ ජීවිතේ දිනන්න පින්නතුනි ඒ වාක්‍ය හරියට තේරුනොත් ඒ ප්‍රමාණවත්. ජීවිතේ නෙමෙයි සංසාරෙම දිනන්න ඒක හරියට ප්‍රමාණවත්. කෝටි